දරුවෙක්ගේ කඳුළු බලය ඇති මිනිස්සුන්ගේ හඬට වඩා අඩු මට්ටමකින් තිබිය යුතුද? සමාජයේ උසස් තනතුරු, බලය, ධනය මේ කිසිම දෙයක් දරුවෙකුගේ අයිතිවාසිකම් වලට වඩා උසස් වෙන්නේ නැහැ. එතකොට ඇයි මේ අපයෝජනීය සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ මාධ්‍යයන් කතා කරන්නේ නැත්තේ? අපේ රටේ මාධ්‍ය සදාචාර සම්පන්න වෙලාද? කොහෙත්ම නැහැ. උන් දන්නවා මේ රටේ ප්‍රධානම බලය තියෙන්නේ කාගේ අතේද කියලා. උන් ඒකට ඇඟිල්ල දික් කරන්න බයයි. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. අපි කාටවත් තීන්දුව දෙන්නෙත් නැහැ. හැබැයි අපිට ඕන ඒ අහිංසක දරු පැටියට යුක්තියක් හිට වෙනවා දකින්න. මේ අසාධාරණීය සම්බන්ධයෙන් සම්පූර්ණම බර ඇදගෙන යන්නේ ලංකාවේ සෝෂල් මීඩියා වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික. උන්ට එකෙන්ම රෙස්පෙක්ට්. මේ රටේ අගතියටපත් පාර්ශවයන් සම්බන්ධයෙන් කතා කරන එක හෝ ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න එක නෙවෙයි මගේ සබ්ජෙක්ට් එක. මගේ සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම නේචර් ඉන්න සර්පෙන් සම්බන්ධව කතා කරන එක. නමුත් මේ අපයෝජන සිද්ධිය දැකපු මොහොතේ ඉඳලා මේ රටේ අහිංසක දරු පැටවුන්ට සිද්ධ වෙන අපයෝජන ඒ වගේම අකටයුතුකම් නිසා අපි හැමෝම එක තැනකට එකතු වෙන්න ඕන කියලා හිතුන නිසා තමයි මමත් මේ වීඩියෝ කරන්න හිතුවේ. මම දැක්ක සෝෂල් මීඩියා වල හැම එකේම ලංකාවේ රටේ කෙල්ලෝ කොල්ලෝ හැමෝම කිසිම ભેදයකින් තොරව මේ අහිංසක දරුවට සිද්ධ වෙනු අපයෝජනය සම්බන්ධයෙන් කතා කරනවා. අපි හැමෝම තේරුම් ගන්න ඕන දරුවන් රකින්න රටක් නැත්තම් අපිට රකින්න අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ.